කඳු මුදුන තමයි මේ ඔබ දකින්නේ නාවික හමුදාවේ ක්‍රීඩකයා. මම හිතන්නේ කේස් කුමාර හෝ සුරේෂ් ප්‍රසංග ඉදිරියට ඇදින්නේ. අනිල් රත්නසිරි ක්‍රීඩා සමාජය විශේෂයෙන් පානදුර ප්‍රදේශයේ නියෝජනය කරන ක්‍රීඩකින් කීප දෙනෙක්ම සිටිනවා. අනිල් රත්නසිරි පාපැදි ක්‍රීඩාවේ ඉතාමත්ම හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු අප අතරින් වෙන්නුන නිසාවෙන් සුපබේරු ක්‍රීඩා සමාජය අනිල් රත්නසිරි ක්‍රීඩා සමාජයේ බවට පත් වුණා. මේ වන විට ක්‍රීඩකින් 10 දෙනෙක් මේ තරඟ පොකුරේ සිටිනවා. ඒ ක්‍රීඩා සමාජය අනිල් රත්නසිරි නාමයේද මේ ජනක හේමන්ත ඔබ දකින්නේ. මෙන්න නදීෂ ඒෂාන් කඳු මුදුන තරණය කරන ආකාරය ගිය වසරේ ප්‍රථම අදියරේ සිට තමන්ගේ අනසක ඔවුන් වෙත පත් කරගත්ත ක්‍රීඩකයා නදීෂ ඔන්න කඳු තරණයේ ජයග්‍රහණය කරන ශ්‍රී ශ්‍රේණියේ කඳු මුදුන ජයග්‍රහණය කරන්නේ නදීෂ හේෂාන්. හොඳ කඳු තරණයක්. ඉතින් මෙය අස්වැසිල්ලක් වෙයි තරඟ පොකුර ඛණ්ඩනය කර ගැනීමට. මොහු ඉතාමත් හොඳ වේගයක් පවත්වා ගත්තොත් මේ පල්ලම් ප්‍රදේශයේ යම්කිසි මට්ටමකට හොඳ කාල පරතරයක් ගොඩනගා ගන්නට හැකියාව ලැබෙයි. ඒ වගේම තමයි ගුවන් හමුදා කණ්ඩායමට යම්කිසි වගකීමක් තිබෙනවා පසුපස පොකුරේ අභියෝගයේ තරමක් අඩාල කරන්නට මේ ක්‍රීඩකයාට කාල පරතරයන් ලබා ගැනීම සඳහා. මෙන්න අපි වේල පහ කතා කරපු දුවගෙන ඇවිල්ලා වතුර විසිකරන අවස්ථාව ක්‍රීඩකයාගේ වේගය තරමක් අඩාල වෙනවා. ඒ අවස්ථාවවලදී මෙවැනි දේ කරන්නට එපා. ක්‍රීඩකයන් අනතුරකට භාජනය වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් බලමු නදීෂ හේෂාන් තරම්ම හොඳ තත්වයක නැහැ.